මරණයට කැපව කෙනෙකුගේ බත්පත රස කිරීමට සිටි සත්වයන් මරණයෙන් ගලවාගෙන අභේදානය ලබා දුන් පුද්ගලයෙකුගේ සංවේදී සටහනක් Facebook සමාජ ජාල වෙබ් අඩවියෙන් අපට හමු වුණා. මේ සිදුවීම වාර්තා වන්නේ අනුරාධපුරයේ. අනුරාධපුර නගරයේ සිද්ධාස්ථාන වන්දනාකරයන් අතරතුරදී මෙම තරුණයාට මාළු ලෑල්ලක් හමුව තිබෙනවා. එහි සිටි මාළුන් පනගසමින් සිටින දුටු එම තරුණයා මාළුන් සියල්ල මිලටගෙන ඔවුන් නැවත ජලයට මුදා හැර තිබෙනවා. චමිල පතිරණ නම් මෙම තරුණයා Facebook අඩවියේ තිබූ සටහන මෙසේය. අද අනුරාධපුරේ ගියා. ගිහින් වන්දනා කරලෙද්දි මහා කුසලයක් කරගන්න අවස්ථාවක් හම්බ වුණා. ලෑල්ලක මාළු දඟලනවා. මං නැවතිලා බලද්දි ගෝණියේ තවම පණ පිටින්. මං ඔක්කොම අරගෙන වතුර බෑග් එකකට දාගත්තා. ලෑල්ලේ හිටිය අය කරමලේ හිල්ලලා නිසා ජීවත් කරන්න බෑ කීවා. ගත්ත මාළු රංචුව අපි අයියනායක දේවාල ගාවට අරන් ඇවිත් නිදාස් කළා. එතන මාළු අල්ලන්නේ නැති නිසා උන් හොඳින් ජීවත් වෙයි. අනුරාධපුරයේ අද කළ ඖෂධ පූජාව, පළතුරු පූජාව, මල් පූජාවක් සමගින් මේ කර අබේදාන පින්කමද සතුටින් අනුමෝදන් වෙන්න යාළුවනේ යනුවෙනි. දිනපතා මෙවැනි වීඩියෝස් නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.